අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා දැන් ඔයාලා සබ්ස්ක්‍රයිබර්ස් කරන අය ලයිව් බලන්න. ඉතින් ලයිව් බලනවා කියන්නේ ඉතින් සබ්ස්ක්‍රයිබර්ස් දැන් සබ්ස්ක්‍රයිබර්ස් කරද්දී ලයිව් බලන්න. ඉතින් අපි Chrome එකට යමු. ඊට පස්සේ ගාගන්න YouTube කියලා. මගේ ඩෙස්ක්ටොප් වල මෙන්න මේ වගේ එකක් එයි. මේක ටච් කරන්න. නම ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ තැනකට තමයි. ඊට පස්සේ ඔක ඩෙස්ක්ටොප් ටයිප් දාගන්න අර තියෙන තිත්තුනෙන්. ඊට පස්සේ මේ මෙතන තියෙනවා ලෝගෝ එකක්. මේ ලෝගෝ එක ටච් කරන්න. මේ ලෝගෝ එක ටච් කරාම මෙතනින් ඇයි සෙටිං කියලා. එන්න සෙටිං කියන එක ටච් කරන්න. පස්සේ මෙතන නිල් පාටෙන් ඇති මේක එන්න එක ටච් කරන්න ඊළම තියෙන තැන. ඊට පස්සේ මෙන්න මේ විදිහේ තැනකට ඇවිල්ලා ආයෙත් ලෝඩින් කියලා වැටලා මෙන්න මේ විදිහේ තැනකට එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහේ තැනකට ඇවිල්ලා අන්ලියස්ටික් කියලා තැනක් ඇති. මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකෙන් පාලට යද්දී අන්ලයින් ස්ටික් කියලා. ඔතන තුන්වෙනි එක මෙන්න තුන්වෙනි එක. ඔන්න ඕක ටච් කරගන්න. මේ තුන්වෙනි එක ටච් කරගත්තට පස්සේ මේ විදිහේ තැනකට එන්නේ. මේ විදිහේ තැනකට ආවට පස්සේ මෙතන තියෙනවා ඊට දකුණු පැත්තෙන් ඇති ලයිව් කවුන්ට් කියලා එන එක ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් සබ්ස්ක්‍රයිබර්ස්ලා ඒ කියන්නේ නිකම්ම වැඩි වෙද්දි මේකේ 166ක් වැඩි වෙනවා. ඒ කියන්නේ එතකොට සබ්ස්ක්‍රයිබර්ස්ලා සබ්ස්ක්‍රයිබ් කරද්දී ඔයාගේ මේකෙන් එතකොට මේකේ නිකන් ලයිව් එකක් වගේ නිකන් යනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියන්න.